ආයුබෝවන්. අද අපි හදන්න යන්නේ රැලි සහිත සාමාන්‍ය ගවුමක්. ඒ කියන්නේ ඉස්සරහට විවරයක් තියෙන රැලි සහිත ගවුමක්. අපි බලමු මේ ගවුම බ්ලොක් එක හදලා කපලා මහන්නේ කොහොමද කියලා. දෙන්නේ සයිස් chart එකකට අනුව තමයි මම මිමි ගණනය කරලා දැන් දෙන්නේ. එතකොට වෙනම බුරුලක් සහ මෙහම් වාසි සඳහා කිසිම අඟල් භාගයක් හෝ කිසිම අඟලක් එකතු කරන්න අවශ්‍ය නැහැ. ඒ අනුව අපි බලමු කොහොමද මේ බ්ලොක් එක සාදාන්නේ කියලා. ඉදිරිපස සඳහා විවරයක් තියෙන නිසා අපි මෙතනින් අඟල් 1.5 තියන්න ඕන. මේ කොලේ ඇවිල්ලා නැම්මකට තමයි තියෙන්නේ. ඒ නැම්මකට සහිත නැම්මකට තමයි මේ කොලේ නවලා තියෙන්නේ. එතන ඉඳන් අඟල් 1.5 ඉස්සරහින් ලකුණු කරන්න. දැන් මේ උඩ තියෙන රේඛාව අපි ගන්නේ උරහිස රේඛාව කියලා. ඒ උරහිස රේඛාව සිට ඉඳට තියෙන උස large size එකට වෙන්නේ අඟල් 17.5යි, X large එකට වෙන්නේ 17යි 3 කාලයි, double XL එකට මම ගන්නේ අඟල් 18ක්. හරි. එතකොට උරහිස. දැන් අපි මෙතන උරහිස ලකුණු කරන්න ඕන. උරහිස large size එකට අඟල් 7යි කාලයි, X large එකට 7.5යි, double XL එකට මම ගන්නේ 7යි 3 කාලයි. හතයි තුන් කාලයි කරවල මම ගන්නේ අඟල් 3.5ක්. රැකල් රේඛාව large size එකට අඟල් 8යි 3 කාලයි, X large එකට අඟල් 9යි, double XL එකට 9යි කාලයි. එතකොට මේ උරහිස ගත්ත 7යි 3 කාල මෙතන මේ රැගල් රේඛාවේ ලකුණු කරන්න අවශ්‍යයි. එතකොට ඔයා ගත්ත ප්‍රමාණය මෙතනින් ලකුණු කරන්න. ඒ කියන්නේ large එක ගත්ත විදිහට large එම ගන්න එතනින් ලකුණු කරන්න. මම දැන් හදන්නේ double XL size එක තමයි මම හදන්නේ. හරි. එතකොට මෙතන රේඛාවක් අඳින්න. එතකොට මෙතනින් අඟල් 1යි කාලක් පහත් කරන්න. මෙතන ඉඳන් උරහිසට යා කරන්න. හරි. එතකොට මෙතන කර ගැඹුර අපි ගන්නවා අඟල් 6.5ක්. හරි. එතකොට පපුව රේඛාවේ නිම්ම වෙන්නේ large size එකට අඟල් 10යි කාලයි, XL එකට 10.5යි, double XL එකට ගන්නේ අඟල් 11ක්.
හරි. එතකොට උරහිස සිට පපුවට උස large size එකට 10 XL එකට අඟල් 11යි double XL එකට ඇවිල්ලා අඟල් 11යි 8න් 3යි. එතකොට පපුව අතර පරතරය large එකට අඟල් 4යි කාලයි XL එකට අඟල් 4මාරයි double XL එකට වෙන්නේ අඟල් 4යි 3 කාලයි. එතකොට මෙතන මේ පපුවේ රේඛාව ඉඳන් මේ අපි දැන් පපුවට තියෙන උසට ගත්ත එතන ලක්ෂ්‍ය එතන පරතරය වෙන්නේ අඟල් 2යි 8න් එකක් එම ප්‍රමාණයම මෙතනත් ලකුණු කරන්න. කෙලින් රේඛාවක් අඳින්න. මේක ඇවිල්ලා බුරුලක් තියෙන ගවුමක්. හරි එතකොට දැන් මෙතන මේ අපි ඉන වටය බලමු. ඉන වටය ඉන රේඛාවේ large වලට වෙන්නේ අඟල් 8යි 3 කාලය 8යි 3 කාලයි XL size එකට 9යි කාලයි double XL එකට 9 මාරයි. එතකොට මෙම රැගල් රේඛාවයි ඉන රේඛාවයි දෙකම යා කරන්න. එතකොට කිහිලි කට වටේ අපි බලමු අඳින විදිහ. මෙතන අඟල් 8ක් තියෙනවා. ඒකෙන් භාගයක් අඟල් 4යි. එතනින් අඟල් භාගයක් ඇතුළට ලකුණු කරන්න. එතන රේඛාවක් ඇඳ ගන්න. අඟලක මෙතන පරතරයක් තියලා ඉදිරිපස කිහිලි කට වටේ ඇඳ ගන්න. මෙහෙම අඳින්න බැරි නම් කඩ රේඛාවලින් ඉස්සෙල්ලා ඇඳ ගන්න. ඊට පස්සේ ඇඳ ගන්න. තව දෙයක් තමයි මෙතනින් මේ කිහිලි කට වටේ අඳිනකොට මෙතනින් අඟල් කාලක් විතර ලකුණු කරලා එතකොට එතනින් කිහිලි කට වක්‍රය ඇඳ ගන්න. මේක ඇවිල්ලා ඉදිරිපස කිහිලි කට වටය. එතකොට පිටුපස කිහිලි කට වටේට අපි මෙන්න මේ ආකාරයෙන් ඇඳ ගන්න. එතකොට මේ අපි අංශය පැත්තෙන් ඩාට් එකක් දෙන්න යනවා. එතකොට අර ත්‍රිමාන හැඩයක් ඊට වඩා හොඳ හැඩයක් ගවුමට එනවා. ඒ හින්දා අපි මේ අංශය පැත්තෙන් ඩාට් එකක් තමයි අපි දෙන්නේ. එතකොට මෙතන දැන් අපි අඟල් කාලක් මෙතන ලකුණු කළානේ. එතන ඉඳන් පල්ලෙහාට අඟල් 2යි කාලක් ලකුණු කරන්න. හරි? 2යි කාලක් ලකුණු කරන්න. එතන ඒ 2යි කාල ලකුණු කරපු තැන ඉඳන් අඟල් 1මාරක් ලකුණු කරන්න. මෙතන ඉඳන් අපි මෙතන ඩාට් අතර පරතරය ලකුණු කළා. මෙතන 2යි කාලක් පහලින් මෙතන මේ දීපු ලක්ෂ්‍යය ඉඳන් මෙතන ඩාට් අතර පරතරයට යා කරන්න. එතන ඉඳන් තව අපි දුන්නා අඟල් 1මාරක් පහලින් තව ලක්ෂයක් ලකුණු කරා. එතන ඉඳන් නැවතත් අර ඩාට් අතර පරතරයට යා කරන්න. එතකොට මෙතන මේ ඉන රේඛාවේ අඟල් භාගයක් ඉහළින් ලකුණු කරලා එතන ඉඳන් ඉන රේඛාවට සම්බන්ධ කරන්න. දැන් ඉන රේඛාවට සම්බන්ධ කරන්නේ දැන් අපි මෙතන 9යි මාරක් ලකුණු කළානේ. 9 මාරක් ලකුණු කළාම ඒකේ හරි මැද ගන්න. හරි මැද ලකුණු කරන්න. ඊට පස්සේ දැන් මෙතනින් ගත්තාම මෙහෙම වක්‍රාකාරව ගන්න එපා. වක්‍රාකාරව ගත්තාම මහන්න අමාරුයි. ඒ හින්දා මෙතන අංශක 90කට මේ ඉර දිගේ හරි කෙලින් රේඛාවට
අංශක 90ට අංශක 90කට කෙලින් ඉස්සරහට ඇවිල්ලා ඊට පස්සේ යා කරන්න. ඊට පස්සේ මෙතන මේ V කර මෙතන 6 මාරක් තියෙනවා. 6 මාර දෙකට බෙදලා මෙතන මැදින් ඉස්සරහට අඟල් කාලක් ගන්න. අඟල් කාලට ඊට පස්සේ මෙහෙම ලාවට වක්‍රාකාර හැඩයක් ඇඳ ගන්න. අපි මේක කපා ගනිමු. ඊට පස්සේ මෙම දැන් අපි මේ ඇඳලා තියෙන ඉදිරිපස්ස පතරම පිටුපස්ස පතරමට අවශ්‍ය පොඩි වෙනස්කම් තියෙනවා. අපි ඒකත් බලමු. මෙතන මේ උරහිස ඉඳන් අඟල් 1/4ක් මෙම පතරමේම ලකුණු කරන්න. අඟල් 1/4. හරි. මේ අඟල් 1/4ක් ලකුණු කරපු තැන ඉඳන් මේ උරහිස කොනට යා කරන්න. හරි. දැන් අපි පතරම කපලා උඩ කොටස කපලා බලමු. මෙතන කපනකොට පොඩ්ඩක් කෙලින් ඇවිල්ලා අංශක 90ට කෙලින් ඇවිල්ලා ඊට පස්සේ කපන්න. දැන් මේ තියෙන පැති දෙකක් අර ඉස්සරහා අපි ලකුණු කරපු අඟල් 1/4 අපි මෙතනින් කපයි අයින් ඉවත් කරනවා. දැන් ඉස්සරහා අර අපි ලකුණු කරපු අඟල් 1/4 අර පිටිපස්සේ පතරමේ කපලා අයින් කරගන්න. එතකොට මෙතන අංශෙන් ඩාට් එකක් තියෙනවා. මෙතනින් කපන්න ඕන. කපලා මේක අලවන්න ඕන. දැන් අපි මෙතන මේ ඩාට් එක කපලා අයින් කරගන්නමු. එතකොට කලින් අපි අර පිටුපස පතරම කපලා ඉවත් කරානේ. ඊට පස්සේ දැන් තියෙන ඉදිරිපස පතරම මේ කරවටයයි ඊට පස්සේ මේ ඉදිරිපස කිහිලි කටවටය මෙතනින් මේ ටික කපලා ඉවත් කරන්න. ඊට පස්සේ මෙතන මේ අඟල් භාගයක් අපි තියලා තියෙන මේ බටන් ස්ටෑන්ඩ් එකට මේක මේ ආකාරයෙන් නවා ගන්න. නවාගෙන කර හැඩය කපා ගන්න. එතකොට මේ අංශය මෙතන අපි
යම්කිසි ප්‍රමාණයක් මෙතන දාලා තියෙනවනේ. ඒ ප්‍රමාණය මෙතනින් අඩු කරගන්න අවශ්‍යයි. එතකොට ඉදිරිපස පතරොමේ අංශය අපි මැන ගනිමු. මෙතන මැනගෙන මෙතන 2යි කාලයි මෙතන ඉඳන් මෙතනට ඊට පස්සේ මෙතන ඉඳන් 2යි කාල මෙතන නැවතත් අපි මෙතන ඉවර වුණේ 2යි කාල මෙතන ඉඳන් නැවතත් එතන ඉඳන් මනින. එතකොට තියෙන්නේ 6යි 3 කාලය. මේ ලකුණු කරලා බලන්න. එතකොට මෙතන එනවා 6යි 3 කාලයක්. 6යි 3 කාලක්. මෙතන ලකුණු කරන්න. එතන ලකුණු කරලා මෙතන ඉඳන් මෙතන තියෙන ප්‍රමාණය බලන්න. අඟල් 1/4. එතකොට ඒ අඟල් 1/4 මේ ඉර දිගේ මැනගෙන ලකුණු කරලා එම ප්‍රමාණය ඉවත් කරගන්න. හරි දැන් මෙතන මේ ඉදිරිපස් පතරමේ තියෙන ඩාට් එක අපි අලව ගනිමු. එතකොට මේ ඩාට් එක පෙනෙන ආකාරයට හොඳට නමාගෙන කපන්න. එතකොට මෙතනින් අඟල් කාලක් විතර මේ ඉර ඩාට් එකට කෙලින් සිටිනසේ ඇඳලා ඒ ප්‍රමාණය අයින් කරන්න. ඊට පස්සේ මෙතන මේ උරහිස ප්‍රමාණයේ අඟල් 3 කාලක් විතර ලකුණු කරන්න. ඉදිරිපස පතරොමෙන් විතරයි. ඉදිරිපස පතරොමෙන් උරහිස ප්‍රමාණය අඟල් 3 කාලක් ලකුණු කරන්න. ලකුණු කරලා ඉරක් අඳින්න. ඉරක් ඇඳලා ඊට පස්සේ පිටිපස පතරොම අරගෙන ඉදිරිපස පතරොමට තියාගෙන අලව ගන්න. මෙතන මේ ඉදිරිපස පතරොමේ අලුතින් ඇඳලා තියෙන උරහිස රේඛාව මෙතන කපන්න. තියෙන්නේ මෙහිම. එතකොට පිටිපස්ස මේ බොත්තම් කාස අල්ලන තැන අපි අඟල් භාගයක් මෙතනින් තියලා ඊට පස්සේ අඟලක් ඊට පස්සේ ඉදිරිපස්සට තියලා තියෙනවා. ඉදිරියට ඒ අඟල් භාගයට නවලා නැවතත් අඟල් භාගයට නවලා ඊට පස්සේ මේ පෙනෙන ආකාරයට නවන්න. ඊට පස්සේ මේ අත කොහොමද නිර්මාණය කරගන්නේ කියලා.
දැන් ඉස්සෙල්ලම මේ පතරමේ තියෙන කිලිකට වටේ අපි ගනිමු. ඒ කියන්නේ උරහිස මේ කෙලවර ඉඳන් එනකට යන්න කීයක් තියෙනවද කියලා. මෙතන තියෙන 10යි කාලක්. හරි. ඊට පස්සේ පිටිපස්ස පතරම 10යි කාලයි. මෙතන 10යි කාලයි. මෙතන පිටිපස්ස පතරමේ උරහිස කෙලවර ඉඳන් මෙම ගන්න. එතකොට තියෙනවා අඟල් 21 මාරක්. දැන් අතේ පතරම හදනකොට අපිට අවශ්‍යයි අතන කිහිල්ලකට වටේ අඟල් 21 මාරක් තියෙනවනේ. ඒ අඟල් 21 මාරට අපි මෙතනින් ලක්ෂයක් ලකුණු කරලා මෙතන ඉඳන් එතනට අඟල් 5ක් වෙනකම් තව ලක්ෂයක් මෙතන ලකුණු කරන්න. එම ලක්ෂ්‍ය හරහා රේඛාවක් අඳින්න. හරි. එතකොට අඟල් 21 මාරක් අපි දෙකට බෙදන්න. දෙකට බෙදලා 21.8ක් තමයි තිබ්බේ. එතකොට ඒ ප්‍රමාණය මෙතනින් අල්ලලා බලන්න කොතනද මේක මෙතනින්ද මේ තියෙන ලක්ෂින්ද අපිට ලකුණු කරගන්න පුළුවන් වෙන්නේ කොතනද කියලා බලන්න. හරි. එතකොට මේ මෙතන ලක්ෂයක් ලකුණු කරන්න. එතකොට ඒ 21 මාර ලකුණු කරන්නේ මේ මෙතන ලකුණු කරපු ලක්ෂින්දන් මේ රේඛාවට අඟල් 21 මාර දෙකට බෙදුවහම වැටෙන තැන තමයි අපි මෙතන ලකුණු කරන්නේ. ඒ හරහා රේඛාවක් අඳින්න. හරි. එතකොට මේක දෙකට බෙදන්න. 10යි 3 කාලක් තියෙනවා. එතකොට එතන මැද ලකුණු කරන්න. ඊට පස්සේ නැවතත් ඒක දෙකට බෙදන්න. ඊට පස්සේ නැවතත් මෙතන ලක්ෂයක් ලකුණු කරන්න. ඊට පස්සේ නැවතත් මෙතන ලක්ෂයක් ලකුණු කරන්න. හරි. ඊට පස්සේ මෙතන මෙම ලක්ෂයෙන් ඉඳන් ඉහළට අඟල් භාගයකොත් මෙතන මේ ලක්ෂයෙන් ඉඳන් පහළට අඟල් භාගයකොත් ලකුණු කරන්න. ලකුණු කරලා රේඛාව මේ පෙනෙන පරිදි ඇඳ ගන්න. එතකොට අපි ගත්ත අතේ දිග මෙතන අතේ දිග අපි ලකුණු කරන්න ඕන අතේ දිග. එතකොට large size එකට ලියා ගන්න 9යි 3 කාලයි x large එකට 10යි 8න් 1යි double XL එකට මම ගන්නේ 10 මාරයි. හරි. දහයා මාරයි. එතන ලකුණු කරලා ඊට පස්සේ කෙලින් ඉරක් අඳින්න. හරි. කෙලින් ඉරක් ඇඳලා ඉවර වුණාට පස්සේ දැන් මෙතන අපි ලකුණු කරන්න ඕන අත වටය. හරි. දැන් අපි මෙතන අත වටය ලකුණු කරන්න රේඛාවක් ඇඳනේ. දැන් ඒ රේඛාවේ ඒ ප්‍රමාණය ලකුණු කරන්න මෙතන අපි යම්කිසි ප්‍රමාණයක් මෙතන පහත් කළානේ. එතන ලකුණු කරපු ප්‍රමාණයක් තියෙනවනේ. දැන් මට තියෙන්නේ 9 මාරයි. හරි. දැන් මට තියෙන මේ ප්‍රමාණය ඇවිල්ලා මම ලකුණු කරලා තියෙන්නේ 9 මාරයි. එතකොට ඒ 9 මාරේ අඟලක් අඩු කරලා තමයි මේ ඉර දිගේ අපි ලකුණු කරන්නේ. දැන් මට තියෙන්නේ 9 මාරයි. එතකොට 9 මාරේ මම අඟලක් අඩු කරලා 8 මාරක් තමයි මම මෙතන ලකුණු කරන්නේ. ඒ වාගේ ඔයාට තියෙන ඒ ප්‍රමාණයේ අඟලක් අඩු කරලා
මේ ඉර දිගේ ඒ ප්‍රමාණය ලකුණු කරන්න. ලකුණු කරලා මේ පෙනෙන ආකාරයට ඉරක් අඳින්න. එතකොට අතේ වාටියට අපි මෙතනින් මේ පෙනෙන ආකාරයට අඟලක් ලකුණු කරන්න. හරි. ඊට පස්සේ දැන් මේ අත මම කපලා පෙන්නන්නම්. හරිද මේ අතේ වාටිය රේඛාවෙන් කපලා ඊට පස්සේ මේක නවන්න. මේ ප්‍රමාණය මේ අඟලක ප්‍රමාණයෙන් නවන්න. නවලා එතනින් කපන්න. හරි. එතකොට එහෙම කපලා දැම්මම මෙතනින් පේනවා අත ඉවර කරන්න මෙතන යම්කිසි හැඩයක් ඇවිල්ලා තියෙනවා. එතකොට ඒකෙන් කරන්නේ මෙහෙම මේක දෙකට නවලා මහනකොට මේ පෙනෙන විදිහට තමයි ඒක සම්පූර්ණ කරන්න වෙන්නේ. එතකොට මෙතනින්ම ඒක ඉවර වෙනවා. නැත්තම් වෙන්නේ මෙතන යම්කිසි ප්‍රමාණයක් හිදසක් තමයි තියෙන්නේ. ඒ හින්දා නිවැරදිව කරන්න නම් මේ දැන් පෙන්නපු ආකාරයට කපන්න. ඊළඟට අපි බලමු සාය කොටස හදාගන්න විදිහ. එතකොට සාය කොටස හදන විදිහ තමයි දැන් කියලා දෙන්නේ. දැන් මෙතන ඉන ප්‍රමාණය ඇවිල්ලා අඟල් 10ක්. එතකොට සම්පූර්ණ මේ පිටිපස්සේ ඉන ප්‍රමාණය වෙන්නේ අඟල් 20ක්. එතකොට සාය ප්‍රමාණයට අවශ්‍ය ප්‍රමාණය අඟල් 20යි. අඟල් 20ට තව 10ක් එකතු කරන්න. ඒ කියන්නේ දැන් මෙතන ඉන ප්‍රමාණය තියෙනවා මෙතන 10යි. එතකොට මේක සම්පූර්ණ පිටිපස්සේ ඉන වෙන්නේ අඟල් 20යි. අඟල් 20ට තව 10ක් එකතු කරන්න. එකතු කරලා ඒක තමයි ඉන ප්‍රමාණය. එතකොට ඒ ඉන ප්‍රමාණයට ඒ රෙදි කෑල්ලේ උස සාමාන්‍යයෙන් මම අරන් තියෙන්නේ අඟල් 27ක්. ඒ වුණාට ඔයාට කැමති ප්‍රමාණයක් ඔයාට අවශ්‍ය උස ප්‍රමාණයක් ඔයාට ගන්න පුළුවන්. එතකොට සාය ඉන කොටස සකසා ගන්නේ මෙතන පිටිපස්සේ පතරොමේ ඉන ප්‍රමාණය 20යි 20න් භාගයක් ඒ කියන්නේ තව 10ක් තව වැඩිපුර 10ක් එකතු කරලා එතකොට ඒ කියන්නේ අඟල් 30ක ඉන ප්‍රමාණයක් ඉන ප්‍රමාණය මැනලා රෙදි කෑල්ල කපා ගන්න. ඒ විදිහට තමයි ඉදිරිපස්ස පතරොමට අපි ඒ සාය කොටස කපලා ගන්නෙ. මම සාය කොටස කපනකොට ඒක පැහැදිලිව මම පෙන්නන්නම්. එතකොට තව දෙයක් මට කියන්න අමතක වුණා. දැන් මේ ඉදිරිපස පතරොමේ ඉන ප්‍රමාණය ගන්න. ඉන ප්‍රමාණය ගත්තාම මෙතන තියෙනවා 9 මාරක්. හරි 9 මාරක් කියන්නේ 9යි 8න් 4ක්. හරි. දැන් මේ ඉස්සරහා පතරොම තියෙනවා 9යි 8න් 4යි. ඒ ප්‍රමාණයට අනුව තමයි මේ පිටිපස්ස පතරොම සකස් කරන්න තියෙන්නේ. මෙතන තියෙනවා 9යි 8න් 7ක්. හරි. එතකොට ඒ ඉදිරිපස්ස පතරොම තියෙන ඉන ප්‍රමාණයම පිටුපස්ස පතරොමේ ලකුණු කරන්න. එතකොට 9යි 8න් 4ක් මෙතන ලකුණු කරන්න. මෙතනින් අනිවාර්යයෙන්ම ලකුණු කරලා මේ පෙනෙන විදිහට ලකුණු කරන්න. ලකුණු කරලා ඊට පස්සේ මෙන්න මේ කොනින් පටන් අරගෙන ඉන රේඛාව ඇඳ ගන්න. හරි. ඇඳගෙන ඊට පස්සේ තව දෙයක් තියෙනවා. දැන් මෙතන මේ උරහිස ගත්තාම මේ උරහිස මෙතන අපි කලින් මේ වීඩියෝ එකේ දකින්න ඇති මෙතන මම උරහිස මෙතන ඇලවීමක් සිදු කරලා තියෙනවා. ඒ ඇලවීමේදී මෙහෙම මෙතනින් තිබ්බහම මෙහෙම රේඛාවක් ඇවිල්ලා තියෙනවා. මේ රේඛාව පොඩ්ඩක් ඊට වඩා පොඩ්ඩක් කෙලින් කරන්න. හරි. කෙලින් කරලා අඳින්න. නැත්තම් මහනකොට මේක ටිකක් අමාරු වෙනවා. මේක මේ හොඳ නිමාවක් ගන්න අමාරු වෙන හින්දා මේක පොඩ්ඩක් කෙලින් කරන්න. කෙලින් කරලා මේ මෙතනත් අංශක 90කට සිටින විදිහට පොඩ්ඩක් ඉස්සරහට ඇවිල්ලා කෙලින් කරලා ඒ රේඛාව ඇඳ ගන්න. හරි.
ඊට පස්සේ මේ ඉදිරිපස පතරමේ අංශය පැත්තෙන් අඟල් කාලක් විතර. හරි? අඟල් කාලක් විතර ලකුණු කරලා එම ප්‍රමාණය මේ ඩාට් එකට යා කරන්න. හරි? එතකොට එම ප්‍රමාණය කපා ඉවත් කරන්න. එතකොට අර මම පෙන්නපු අර එතන මේ උරහිස මේ පොඩි අඟල් 8න් එකක ප්‍රමාණයක් තියෙනවා. ඒ 8න් එක මේ පෙනෙන විදිහට කපා අයින් කරන්න. මේ පැත්තක් තියෙනවා. මේ පොඩි ප්‍රමාණයත් කපා අයින් කරන්න.